ITN Max. අද දිනය එක්තරාකාරයකට ඉතිහාසගත වන දිනයක්. අද දිනය ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාවේ නොමැකෙන මතකයන් රැසක් සනිටුහන් කරන දිනයක් බවට පත්වේවි. වසර 46ක ශ්‍රී ලාංකේය රූපවාහිනී ඉතිහාසය යනු ITN ඉතිහාසයමයි. ITN ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුරෝකාමයක් නැත්නම් ප්‍රමුඛයා බවට පත්ව අද දවසේදී විරාජමානව වැඩහිඳින ඉතාම විශේෂිත නාලිකාවක් බවට පත්වෙනවා. ITN වසර 46ක ඉතිහාසය පුරාවටම අප විකාශය කළ වැඩසටහන් රූපවාහිනී වැඩසටහන් සංගීතමය වැඩසටහන් විනෝදාත්මක හොරයි සම්භාවනීය ආරාධිතයන් පෙරටු කර ගනිමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ අපේ නිලධාරී මහත්මීන් අපි මේ ආකාරයෙන් පිවිසෙන මොහොතේදී ඒ කටයුත්ත සුබ මොහොත අපි ආරම්භ කරන්නට සූදානම්. අපගේ ගෞරවනීය ස්තුතිය ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමට අභිමානවත් 46 වසරක ඉතිහාසයේ පුරාවටම ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය ඔබේ ලබැඳි හිතවතා බවට පත් වුණා. අද දිනය ඉතාමත්ම විශේෂයි. අද දිනය ඓතිහාසික දිනයක්. ඉතිහාසගත වන දිනයක්. මෙරට රූපවාහිනී කලාවේ ඉතිහාසය යනු ITN ඉතිහාසයමයි. එහි ආඩම්බරය අපි රටට ලෝකයට බෙදා දෙන දිනයක් අද. මරිලා. So ITN Max, ladies and gentlemen, this brings together a wide range of movies, dramas, documentaries, all things entertainment on a single platform for you. Until now, a program was always aired and after that it was no longer available. That's how it works on TV. මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ අමාත්‍යතුමන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමිය ආචාර්ය කෞශල ආරියරත්න මැතිතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත දඹුත්තන් පෙරටු කර ගනිමින් අපි සූදානම් වෙන්නේ විශේෂිත වැඩ කටයුත්තකට. ITN මාධ්‍යජාලය මාධ්‍ය වගකීමෙන් ඔබට ගිහිලා රටේ බොහෝ දෙනෙක් සුරක්ෂිත කරන්න, අනතුරු වලින් වැළකෙන්න වළක්වන්න අපි ටේක්යා වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම රටේ දැයි දරුවන්ගේ මාධ්‍ය දැනුම වර්ධනය කරන්න MMC ITN කැම්පස් අපි ආරම්භ කළා. එපමණක් නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා රටේ දැයි ජනතාවගේ විනෝදාස්වාදයේ වෙනුවෙන් ඔවුන්ගේ ඒ විනෝද කටයුතු සහ ඔවුන් බලාපොරොත්තු වන ඒ හැම කටයුත්තක්ම ඉටු කරනුවස් අපි ඉතාමත්ම දැවැන්ත 31 රෑ සංස්කෘතියක් නිර්මාණය කළා. 2024 වසරේ අති දැවැන්ත 31 රෑ සංගීත ප්‍රසංගය විශේෂයෙන්ම අපේ රටේ සෑම මාධ්‍ය නාලිකාවකම අවධානය යොමුණු දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක් වුණා. එතනින් නොනවතී අපි 2025 වසරෙත් 31 රාත්‍රිය විචිත්‍රවත් කරන්නට කටයුතු කළා. ගොඩ නැගෙන රටක අපි රටේ ජනතාවත් ඒ කර්තව්‍යයට දායක කරගන්නට කටයුතු කළා. අද දවසේ පටන් පුරා වසර 46ක් ඉතිහාසය තුළ ITN ඔස්සේ විකාශය වුණු අපේ සම්පත් මෙරට ප්‍රේක්ෂක අපේ හිතවතුන්ට දායාද කරන්නයි අපි සූදානම් වන්නේ. ආරම්භයක් ලෙස අපි දැන් සූදානම් මේ වැඩසටහනේ නිල කටයුතු ආරම්භ කරන්න ITN තේමා ගීතය ගායනා කරන්න. විහංග ගීතයෙන් ආදම් උයනක්
නැගවෙනවා රාවණ ලංකා ඉසුරු පුරාණේ ගොළු මුහුදින් මුතු මතු වෙනවා දුවාගෙන සීත ගඟුල් රට වට යනවා සිංහරාජ වන කුංචනාදයෙන් මේඝ වලාකුළු රජ වෙනවා ලොවට බෙදා දුන් පරම්පරාවේ ලොවට බෙදා දුන් පරම්පරාවේ පැටි යුග නව යුග ගොවි යුගයෙන් නව යුගයක් පැහිරු පරම්පරාවේ පැතිරේ ඉදුරාවේ එක අම්මාගේ පිරිබිව් අපි හැම එකලේ මස් ඇති සොහොදුරුවෝ පන්සල් දූවිල් පල්ලි ගියත් අපි එක මැටියාගේ දූදරුවෝ පරිසරයට සුවඳ බෙදා දෙන සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ එක දජයේ යට එකටම යන අපි ලංකා මවගේ දූදරුවෝ මෙහි පැමිණ සිටින ඔබ සියලුම දෙනා පිළිගැනීමට ඒ වෙනුවෙන් මේ ආරාධනය ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ නියෝජ්‍ය සම්බන්ධාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතාණෙනි ඔබතුමන්ට ULC Broadcast Private Limited සමග සහයෝගයෙන් දියත් කරන ලද අපගේ නව OTT වේදිකාව වන ITN Max නිල වශයෙන් හඳුන්වා දෙන අද දින ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයට ආඩම්බරය සහ ඉදිරි දැක්මක් සහිත මොහොතක් වෙනවා. මෙහි ඔබගේ පැමිණීම මෙම වැදගත් පියවර අර්ථයක් ලබා දෙන අතර ITN වෙනුවෙන් මෙම ඓතිහාසික අවස්ථාවට අපහ එක්වීම පිළිබඳව ඔබ සැමට අපගේ අවංක කෘතඥතාවය පළ කරනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ පරිවර්තනයට නායකත්වය හා දැක්ම අඛණ්ඩ මෙහෙවන ගරුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පැමිණීම අපට විශේෂ ගෞරවයක්. නවෝත්පාදනය සහ මහජන කේන්ද්‍රීය මාධ්‍ය සංවර්ධනය සඳහා අපගේ සහයෝගය හා කැපවීම වෙනුවෙන් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමියනි ඔබගේ පැමිණීමත් අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ජනමාධ්‍ය මෙහෙවර වඩාත් අර්ථවත් කිරීම උදෙසා කැපවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්වනුත් අප ගෞරවයෙන් පිළිගන්නවා. මාධ්‍ය ලෝකයේ වේගෙන් වෙනස් වෙමින් පවතිනක්. අද ප්‍රේක්ෂකයන් අප දෙන අන්තර්ගතයේ බලා සතුටෙන් ඉන්න අය නෙමෙයි. ඔවුන් අප ඔවුන්ට ඕන දේ තෝරා ගන්නවා. ඔවුන් තමන්ට අවශ්‍ය දේ තමන්ට අවශ්‍ය විට තමන්ට අවශ්‍ය තැනදී නර්මන්නටයි පෙළඹිලා ඉන්නේ. ITN හැම විටම කාලයක් සමග පරිණාමය වන ආයතනයක්. අපි විවිධ ආයතන ට්‍රෙන්ඩ් හදපු ආයතනයක්, ට්‍රෙන්ඩ් සෙට ආයතනයක් ITN කියන්නේ. ඉතින් ඒ වගේ කළු සුදු රූපවාහිනියේ ඉඳලා වර්ණ රූපවාහිනිය දක්වාත් VHS වල ඉඳලා AI දක්වාත් ඇනලොග් වල ඉඳලා ඩිජිටල් වෙනකොනුත් අපි ආපු ගමනක් තියෙනවා. විශ්වාසය, විශ්වසනීයත්වය හා ජාතික වගකීම
වගවීම ආරක්ෂා කරමින් ITN අකණ්ඩව ලෝකයේ නව ප්‍රවණතා ඔස්සේ නොබියව වෙනස්කම් බැලඳගත් ආයතනයක්. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. ITN Max කියන්නේ එම ගමනේ ඊළඟ ස්වභාවික පියවර. මෙම වේදිකාව හරහා අප පාර්ශවකරුවා වන ULC බ්‍රෝඩ්කාස්ට් ආයතනය සමග අප එක්ව අපි දේශීය හා විදේශීය නරඹන්නන්ගේ ඇඟිලි තුඩුවලට ගුණාත්මක ශ්‍රී ලාංකීය අන්තර්ගතය ගෙනීමට කටයුතු කරනවා. තාක්ෂණය වෙනස් වුණාට අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ. අපට සිදුවෙන ඒ තාක්ෂණය සමග මුසු වෙලා මේ තියෙන අපේ අන්තර්ගතයන් බෙදා හරින්න. ඒ වගේම සංරක්ෂණය කරගන්නත් අප නොබියව කටයුතු කළ යුතු වෙනවා. ULC ප්‍රධාන විධායක දර්ශන සමරවික්‍රම සහ ඔහුගේ කණ්ඩායමේ කැපවීම අප මෙහිදී වඩාත් අගයකට සලකනවා. ULC බ්‍රෝඩ්කාස්ට් පුද්ගලික සමාගම සමග අපේ හවුල්කාරීත්වය බෙදාගත් විශ්වාසය පිළිඹු කරනවා. තාක්ෂණය හා අන්තර්ගතය ජනතාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා එකට වැඩ කළ යුතු වෙනවා. මෙම සහයෝගිතාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් විකාශනය සඳහා නව මිනුම් සලකුණු සකසනු ඇතයි අප විශ්වාස කරනවා. එසේම ඔවුන්ගේ දායකත්වය අප අගය කරනවා. අද අපි එක්ව ITN Max ආරම්භ කරන විට අප වේදිකාවක් නිර්මාණය කරනවා පමණක් නොවේ. අපි නව පරිච්ඡේදයක් විවෘත කරනවා. නිර්මාණකරුවන් සවි බල ගන්නවන තරුණ ප්‍රේක්ෂකයන් අප වෙත ළඟා වන සහ ශ්‍රී ලංකාවේ හඬ අනාගතයට යන එකක් අප අද ආරම්භ කරනවා. අපි සුබවාදී බව වගකීම හා නවෝත්පාදනය සමග ඉදිරියට යනවා. මේ සන්දිස්ථානයේදී කොටස්කරුවන් වීම ගැන අප නැවත වරක් ඔබට ස්තුතිවන්ත කරනවා. එසේම ඔබ සැම ITN Max වෙත සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. සරත් කුමාර පෙරේරා මහතා ඔබ ආමන්ත්‍රණය කළ නියෝජ්‍ය සමාජාධිකාරී වැඩසටහන් අපි දැන් සූදානම් ITN Max OTT හඳුන්වා දීමේ නිල වීඩියෝව අවකාශයට මුදාහරින්න. ඒ වෙනුවෙන් පළමු OTT ප්‍රවර්ධන පූර්ව ප්‍රචාරක පටය අපි දැන් මේ තිරෙන් දකිමු. For decades, stories have brought us together. Stories that reflect who we are and who we aspire to be. From the heart of a nation, a legacy of broadcasting evolves. Independent Television Network now steps into the future with strategic partnership ULC Broadcasting Network, reimagining entertainment for a digital generation. Introducing ITN Max. A world where stories are unlimited. Where movies, teledramas, documentaries and music live beyond time, beyond boundaries. Anytime, anywhere, on any screen, and connects Sri Lanka to global digital standards. This is more than a platform. This is a movement. A new way to experience entertainment. A new chapter in Sri Lanka's media journey. ITN Max. Entertainment redefined. අපි වේදිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. අද දවසේ මෙහි සැපමිනි අපේ ප්‍රධාන ආරාධිත මුත්තන් වශයෙන් සැපමිනි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමිය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මැතිතුමිනි ඔබ දෙපළට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ITN Max අපි දැන් ජනගත කරන්නට සූදානම්. That's right, we are now ready to get ready for the launch and an imperative moment. We are honoured to have on stage the Minister of Health and Mass Media and Chief Government Whip, Honourable Dr. Nalinda Jayatissa, and Deputy Minister of Mass Media, Honourable Dr. Kaushalya Ariyaratna. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය නියෝජනය කරමින් සභාපතිතුමන් ප්‍රියන්ත විදමුල්ල මැතිතුමන්, ඒ වගේම ULC Broadcasting Network පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ දර්ශන සමරවික්‍රම මහතා මේ අවස්ථාවට සහභාගී වන මොහොත සුබ නැකත සුබ මොහොත එළඹෙමින් තිබෙන්නේ රූපවාහිනී වංශකතාවට නව පරිච්ඡේදයක් එකතු වන මොහොත.
රටේ ප්‍රේක්ෂක හිතවතුන් ITN අපත් එක්ක පැල් බැඳගන්නේ ඔවුන්ගේ විනෝදාස්වාදය රසාස්වාදය ITN මාධ්‍යජාලය ඔස්සේ විකාශය වුණු ටෙලිනාට්‍ය සංගීතමය වැඩසටහන් වාර්තාමය වැඩසටහන් විනෝදාත්මක වැඩසටහන් ක්‍රීඩා වැඩසටහන් දේශපාලනික සංවාදයන් මේ සියල්ල අද පටන් ජනගත වන්නට ඒ ආරම්භය අපි සනිටුහන් කළේ. දැන් මරියලා අපි සූදානම් වෙන්නේ ITN සහ ITN Max OTT මේ ෆෝල්ඩර හුමාරු කර ගැනීම සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපතිතුමන් ප්‍රියන්ත විදුබුල්ල මැතිතුමනි, එවැගේම ULC Broadcasting Network පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ දර්ශන සමරවික්‍රම මහතාණෙනි ඔබ දෙපළට. Ladies and gentlemen, this is the exchange of folders between our two organizations, marking a new step, marking a benchmark in our history. අදින් පසුව කොයි ආකාරයෙන්ද මේ OTT platform එක නැත්නම් OTT වේදිකාව ITN Max ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාණෙනි අපි ඔබටයි ආරාධනා කරන්නේ සභාව ආමන්ත්‍රණය කරන්න. මං චූටි කතාවකින් පටන් ගන්නම්. මේක සමහරව දන්නවා වෙන්න පුළුවන්. ඔබ දන්නවා ඇති අහලා ඇති රීඩ් හැස්ටින් සහ මාර්ක් රැන්ඩොල්ෆ්. මේ දෙන්න සාමාන්‍යයෙන් නොදන්න කෙනෙක් නැහැ. බොහෝ මාධ්‍ය ශාස්ත්‍රඥයින් අය මේ දෙන්නව දන්නවා. මේ දෙන්නට අදහසක් එනවා. ඒ වෙනකොට තියෙන VHS. ඔබ දන්නවා අපිත් VHS එක්ක වැඩ කරපු කණ්ඩායමක්. VHS එක්ක චිත්‍රපටි තිබ්බා. මෙහෙත් තිබ්බ ඒ චිත්‍රපටි අරගෙන යන්න ඕනේ අපි අර අයිඩෙන්ටිටි එක දීලා ගිහිල්ලා මේ ඒ කඩ දැන් මං හිතන්නේ පේන්නවත් නැහැ. ඉතින් මේක ඇමරිකාවෙත් තිබ්බා. හැබැයි මේක ලේසි නෑ. විශාල ඉඩ ප්‍රමාණයක් ඕනි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කැලිෆෝනියාවේ තමයි මේ දෙන්න හිටියේ. මේ දෙන්නට නිකන් අදහසක් ආවා. ඒකට හේතුව වෙන්න එක හේතුවක් තමයි 1982 වගේ කාලෙදි තමයි CD එකේ එන්නේ compact disc technology එක. ඊට පස්සේ අවුරුදු 14ක් විතර යනකම් 1996 වෙනකම්ම ඒ තාක්ෂණයේ දියුණුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ 96 දී DVD එනවා. DVD තාක්ෂණය ආවට පස්සේ වෙන්නේ මොකද්ද? බොහෝ සිනමා පට කන්වර්ට් කරනවා DVD වලට ඇමරිකාව. ඊට පස්සේ මේ දෙන්න මම මේ කියපු රීඩ් සහ මාර්ක් මේ දෙන්න කල්පනා කරනවා මෙතනින් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යාලා ඒ වෙනකොට යාලා 97 දී පටන් ගන්නවා මේ මේල් ඒ කියන්නේ මේල් මගින් චිත්‍රපටි යොමු කරන්න. සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා මාසෙටම මේල් වලින් මේක ක්‍රියාත්මක කරනවා. යවනවා අදාළ තැනට. එතකොට මේක ටිකක් සංකීර්ණයි මේවා ඩිලිවර් කරන්න අමාරුයි. අර ලොකු VHS කැසට් අර මේ යන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කරේ මොකද්ද? අර DVD රයිට් එක අරගෙන ඊට පස්සේ DVD මේ මේල් කරන්න පටන් ගන්නවා. The way of watching TV, way of watching movies කියන වෙනස් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ 1997 දී මේගොල්ලෝ DVD ඇසුරෙන් DVD ඩෙලිවර් කරන ක්‍රමවේදය ගේනවා. ඒ කියන්නේ අපිට ඕනනම් අපි මේල් එකට ගිහිල්ලා මේල් එක අපි සබ්ස්ක්‍රිප්ෂන් එක ගත්තට පස්සේ වෙබ් එකෙන් ඊට පස්සේ ඒගොල්ලෝ ඩෙලිවර් කරනවා. ඊට පස්සේ ආපහු අපි මේ විදිහටම ආපහු යවන්න ඕනේ. මේක ටිකක් සංකීර්ණතාවයක් එනවා. ඔයගොල්ලෝ අහලා ඇති 2022 දී ආවා ග්‍රේ මෑන් කියලා චිත්‍රපටය. ග්‍රේ මෑන් චිත්‍රපටය තමයි මේ වගේ ප්ලැට්ෆෝම් එකක් විසින් වැඩිම වියදමක් දරලා නිෂ්පාදනය කරපු මූවි එක. ඒක වර්ල්ඩ් රෙකෝඩ් එකක් අද වෙනකන් ඩොලර් මිලියන 220ක් වියදම් කරලා මේක කරේ. එතකොට 2017 වෙනකොට සබ්ස්ක්‍රිප්ෂන් ප්‍රමාණය 1 මිලියන් වෙනවා. ඊට පස්සේ টොප් 10 ලිස්ට් එක ක්‍රියේට් කරනවා 2020 දී. ඒකටත් පේටන්ට් අයිතිය මේගොල්ලන්ට තියෙන්නේ. මේගොල්ලෝ එතනින් ඒ දැන් තියෙන චිත්‍රපටි දෙනවා, තමන් චිත්‍රපටි හදනවා, තියෙන නාට්‍ය දෙනවා, තමන් නාට්‍ය හදනවා. ඊට පස්සේ මේගොල්ලෝ යනවා ඉවෙන්ට් ස්ට්‍රීමින් වලට. ඉවෙන්ට් ස්ට්‍රීමින් වලට යොමු වෙනවා. පළවෙනි වතාවට ඔබ දන්නවා එමි ඇවෝඩ්ස් කියන එක. ඒ කියන්නේ ඔස්කාර් මූවිස් වලට ලෝකේ තියෙන ඇවෝඩ් එක. එමි ඇවෝඩ්ස් කියලා කියන්නේ ටෙලිවිෂන් වලට තියෙන ඇවෝඩ් එක ලෝකේ. ඒතර ඇමරිකාවේ බේස් වෙලා තියෙන්නේ. ඒතර පළවෙනි වතාවට 2023 දී එමි ඇවෝඩ්ස් එක සම්පූර්ණයෙන්ම රයිට් එක අරගෙන ස්ට්‍රීම් කරන්න පටන් ගන්නවා. මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් මේක ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ 2023 දී ඒගොල්ලෝ පළවෙනි වතාවට ස්ටේජ් ඩ්‍රාමා ස්ට්‍රීම් කරන්න පටන් ගන්නවා. ස්ටේජ් ඩ්‍රාමා ස්ට්‍රීම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අද වෙනකොට දැන් නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා ඒගොල්ලන්ගේ රීච් එක
මේ වෙනකොට බිලියන භාගයක්. මේ වචනෙන් මේගොල්ලන්ගේ තියෙන්නේ වෙබ්සයිට් එකේ දාලා මිලියන 500ක රීච් එකක් සබ්ස්ක්‍රිප්ෂන් එක 325 මිලියන්. මිලියන 325ක්. එතකොට අපි පටන් ගන්නෙත් ඒගොල්ලෝ ගොඩාක් දුර ආපු ගමනක අපි එක තැනකින් මේකට සම්බන්ධ වෙනවා. ඒකට හේතුව ඔබ දන්නවා 46ක වසර 46ක ඉතිහාසය තුළ මේ ආයතනය විසින් නිර්මාණය කරපු කන්ටෙන්ට් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රමාණයන් ගත්තට පස්සේ මෑත කාලේ 2018 වගේ පස්සේ අපි ගන්න හැම නාට්‍යයකටම ඩිජිටල් රයිට් එක forever තියෙන්නේ ITN එකට. හැබැයි සියල්ල ඇමතිතුමනි මෙහි හાર્ඩ් ඩිස්ක් වල තියෙන්නේ. එතකොට අපි කල්පනා කරා එකක් මේ කන්ටෙන්ට් අපරාධේ ඔක සදාකාලිකව තියාගෙන ඉන්නත් අමාරුයි. ඊට පස්සේ ඒවට විශාල වැයක් දරන්න වෙනවා, පිරිවැයක් දරන්න වෙනවා, අන්තිම නිකන් තියාගෙන ඉන්නවා. අනිත් ඒ ඊළඟ කාරණේ තමයි අපිට අවස්ථා ගණනාවක් තියෙනවා. අපි ගාව තියෙනවා ටෙලිනාට්‍ය, අපි ගාව තියෙනවා සංගීත වැඩසටහන, අපි ගාව තියෙනවා වෙනත් කියන්නේ ලෝකේ වාර්තා තීපු ටෙලිනාට්‍ය, අපි ගාව තියෙනවා සංගීත වැඩසටහන්, වෙනත් විවිධ වැඩසටහන්, මේ වගේ ගොඩාක් කන්ටෙන්ට්ස් තියෙන ආයතනයක්. මම හිතන්නේ ගත්තොත් එහෙම ලංකාවේ වැඩිම කන්ටෙන්ට්ස් ප්‍රමාණයක් තියෙන ආයතනය තමයි ITN කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරේ මෙන්න මේ අවකාශය භාවිතා කරලා අපි මේ OTT and video on demand platform එක නිර්මාණය කරන්න. එතකොට මේක මේ මොහොත වෙනකොටත් මේකේ සබ්ස්ක්‍රිප්ෂන් ප්‍රමාණය 8000කට ආසන්නයි. 8000කට ආසන්න සබ්ස්ක්‍රිප්ෂන් ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. එතකොට අපේ ඉලක්කයක් තියෙනවා මේ අවසන් වෙනකොට ඒ ඉලක්කයට සපුරා ගන්න අපි හැමතෙම අර word of mouth effect එකේ VOM effect එක word of mouth effect එක. එහෙම නැත්නම් අර අපි පුළුවන් තරම් අපිව මැදිහත් වෙලා මේක සමාජගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නිසා ඒකට ඔබ මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ආරම්භ කරපු ගමන ඊටම සුබයි සහ අනාගතයක් තියෙන ගමනක්. තවත් අවුරුදු 2ක් විතර යනකොට ඔබට තේරෙවි මේ ආයතනය තුළ මේ කන්වර්ෂන් එක, මේ ඩිජිටල් කන්වර්ෂන් එක කොයිතරම් දුරට ඵලදායී එකක් බවට පත් වේද කියලා. මම හිතන්නේ අපි මෑතකදී ආයතන ගණනාවක් පිහිටෙව්වා. තව තියෙනවා ගොඩක් වැඩ. විශේෂයෙන්ම මේ අවුරුද්දේ තවත් වැඩ කීපයක් සැලසුම් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ තියෙනවා. ඒ නිසා මේ ගමන එකට යන්න, එකතු වෙන්න සියලු දෙනාම පක්ෂපාත ආගම් කුලමල ભેද වලින් තොරව අපි ඉස්සරහට යමු. ඉතින් වසර 46ක ඉතිහාසය තුළ අද සුවිශේෂී දිනයක්. මේ සුවිශේෂී දිනේදී අපිත් එක්ක එකතු වන බාහිර පාර්ශවකරුවන් අතර ප්‍රධානම තැනගන්නේ ULC Broadcasting Network පුද්ගලික සමාගම. එනිසාම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ULC Broadcasting Network පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ දර්ශන සමරවික්‍රම මහතාණනි ඔබට මේ පිරිස ආමන්ත්‍රණය කරන්න. ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ශාස්ත්‍රයට නව මානයක් එක් කරන ITN Max OTT තාක්ෂණික වේදිකාව හඳුන්වා දීමේ මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට ලැබීම මා ලැබූ ගෞරවයක්. වසර 46ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා රූපවාහිනියේ මහගෙදර, ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම මාධ්‍ය සන්නාමයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ ITN. අද දින හඳුන්වලා දෙන මේ ITN Max කියන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ULC Broadcasting Network පුද්ගලික සමාගමේ හිමිකාරත්වය දරන Max අපේ තිබ සන්නාමය අතර ඇති වූ ශක්තිමත් බැඳීමක්, දිගු කාලීන හොල්කාරීත්වයක්. අපගේ සමාගම ගැන කිව්වොත් අපි ඇත්තටම ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය මූලික කරගනිමින් අපි content business content syndications ඒ කියන්නේ මාධ්‍ය අන්තර්ගතයන් බෙදා හැරීම් කටයුතු කරන සමාගමක්. මේ ක්‍රියාදාමය සඳහා අපිව තෝරගත්තේ විවෘත ටෙන්ඩර් පටිපාටිකින් විනවිධභාවයකින් යුතුව. ඉතින් ඒ අවස්ථාව අපිට ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව මා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම කෙටියෙන් සඳහන් කරොත් මේක අර සාම්ප්‍රදායික TV බලන එක්ස්පීරියන්ස් එකෙන් එළියට ගිහිල්ලා, ඒ කියන්නේ අපි දැනට අපි ෆ්‍රී ටු එයා ඇන්ටනාවක් දාලා බලනවා. එහෙම නැත්නම් සැටලයිට් එකක් through එහෙම රිසීව් කරන්නේ නැතුව ඔබ කැමති තැනක ඉඳලා ඔබ ගාව තියෙන ඩිවයිස් එකකින් TV බල, ඒ කියන්නේ විවිං එක්ස්පීරියන්ස් එකක් කරන්න පුළුවන් ඩිවයිස් එකකින් ඉන්ටර්නෙට් එක through ඔයාලට මේකට ලොග් වෙලා තමන්ගේ කන්ටෙන්ට්, තමන් කැමති කන්ටෙන්ට් හොයා ගැනීමට අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම මේකේ ඊළඟ පියවර වශයෙන් අපි මේ වෙනකොටත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වරට ස්මාර්ට් TV ඇප් එකක් මේ හරහා ගෙන එන්න දැන්ටත් අපි කතා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එයත් නුදුරේදීම මේට සමගාමීව දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රූපවාහිනී මාධ්‍ය වියකී යන තැනක අපි ඩිජිටල් මාධ්‍යයට යොමු වන්නට අවශ්‍යයි. ඒ පරිවර්තනය සිදුවන යුගයයි දැන් මේ ගත වෙන්නේ. එනිසාමයි ITN Max අද දවසේ යථාර්ථයක් බවට පත් වී තිබෙන්නේ. මේ කෙටි උත්සවයේ අපි දැන් සූදානම් තවත් විශේෂිත නර්තනාංගයකට යොමු වෙන්න. අප වෙනුවෙන් මේ නර්තන ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව ඉතාමත්ම ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගයේ දායකත්වය අපි අගය කරන අතරදී අපි දැන් සූදානම් ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරන නර්තන කණ්ඩායමට මේ වේදිකාව බාර කරන්න.
ඔබගේ ස්තුතිය ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමට ITN මාධ්‍යජාලය සමගින් නිරන්තරයෙන් එක්හසු වන ජාතික තරුණ සේවා සභාව අපි ඔබට ස්තුතිය නැවත වරක්. මරිලා අපි දැන් සූදානම් වෙන්නේ තවත් විශේෂිත කටයුත්තකට. එක්තරා ආකාරයකට ගත්තොත් රටක් ඉස්සරහට යන්නත් ඉතාම විශිෂ්ට නායකත්වයක් අවශ්‍යයි. ආයතනයක් ඉස්සරහට යන්නත් ඉතාම විශිෂ්ටවත් නායකත්වයක් අවශ්‍යයි. ඒ වගේම අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් කිසියම් විෂයක් වුණත් නායකත්වයේ ලබා දෙන්නෙක් සිටිය යුතුමයි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට නායකත්වයේ ලබා දෙන අමාත්‍යතුමන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි අපි ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මීට අවුරුදු 40 ගානකට පෙර ආතුව අපේ ගෙවල් වල කොහොමද රූපවාහිනී තිබුණේ කියලා. අපේ ගෙදරත් තිබුණා කළු සුදු රූපවාහිනියක් මට මතක නෑ 14 විතර වගේ. ඉතින් ඔබ දෙන වැඩසටහන් බලන්න මිනිස්සු වෙලාවෙන් කරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒ කාලේ ගම්වල ගොඩක් ටීවී නොතිබුණ නිසා ගෙදර තිබුණ පුටු බංකු මදි ඒක නිසා පැදුරුත් දාලා තමයි ඒ වැඩසටහන් බලන්නේ. ඉතින් එහෙම මේ රූපවාහිනී එක්ක බැඳුණු සමාජයක් වසර 40 ගානකට පසුව අද අපි අත්විඳිනවා. මේ පරිවර්තනයේ යුගයේ ජීවමාන සාක්ෂිකාරය බවට පත් වෙලා ඉන්නවා. ITN Max වැනි අලුත් ප්ලැට්ෆෝම් හඳුන්වා දෙන අවස්ථාවක්. ඉතින් අද මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔබ දැන් පසුගිය මාස කිහිපය ඇතුළතදී අලුත් වැඩසටහන් අලුත් ව්‍යාපෘති රාශියක් දියත් කළා. ඒ හැම ඉදිරි පියවරකදීම මිට අවුරුදු 46කට කලින් මේ ආයතනය ආරම්භ කරපු ඒ මොහොතේදී ඊටාම දුෂ්කර තත්වයන් මැද රට වෙනුවෙන් අපේ සමාජය වෙනුවෙන් මාධ්‍යකරණය වෙනුවෙන් මහන්සි වුණු සමහර විට අද මේ තත්වයේ පිළිබඳව කිසිදු සිහිනයක්වත් නොතිබුණු ඒ අයත් අපි මතක් කරන්න ඕන. ඒ 46 අවුරුද්දක් ඇතුළතදී මෙතන වැඩ කරපු හැමදෙනාගේම මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඔබ මේ තත්වයට පත් වෙන්නේ. ඒ වගේම මට කලින් කතාවල කියවුණා වගේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හැමතිස්සෙම ලංකාවේ ට්‍රෙන්ඩ් සෙට් කරන එක හරි. දැන් අදත් විවිධ ශාස්ත්‍රවල ජනප්‍රිය වෙලා ඉන්න. ඒක ධර්මදේශනාවල වෙන්න පුළුවන්, කතිකත්වයේ වෙන්න පුළුවන්, විවිධ වැඩසටහන් වල ආරම්භක පියවර යයි තියලා තින්නේ ITN එක හරහා. ඒක ඇත්ත. නමුත් මම දකින ඊට වඩා වෙනස් මේ වෙලාවේදී ඔබ අනාගත ලංකාවේ ආර්ථික සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙර සූදානමක් කරන මාධ්‍ය ආයතනයක්. ඒ කාර්යබහුලත්වයේ අතරතුරදීම වින්දනීය ජීවිතයේ වින්දනීය අවකාශය පුල් කර ගැනීම සඳහා වෙච්ච මාධ්‍යයන් ආරම්භිය යුතුයි. නිසා මේ ITN Max දකින්නේ අන්න එහෙම. මේ අදට වඩා තවත් වසර කිහිපයක් ගත වෙනකොට අපේ රටේ සියලු පුරවැසියන්ට තමන්ගේ සංස්කෘතික සහ වින්දනීය අවකාශය පුල් කර ගැනීමට අවශ්‍ය වන මාධ්‍යයක්. අපි බලපු මේ නටුන් වලිනුත් ඔබට පේනවා ඇති වෙලා තියෙන්නේ අපේ විනෝදයට පත්වෙන දේවල් වෙනස් වෙලා නැහැ. නැටුම්, ගැයුම්, වැයුම් ඒවා එකතු වෙලා කරන්නේ ඔක්කොම ඒවා වසර 10 ගාණක් තිස්සේ ඒවා එහෙම තමයි. අපි විනෝද වෙන්න අපිට තිබෙන අවස්ථා එහෙමයි. නමුත් කාලයත් එක්ක ඒ වින්දනය ඒ අවස්ථාවන් ඩිලිවර් කරන එක වෙනස් වෙනවා. ඒක තමයි විමින් පවතින්නේ. ඒ mode of delivery තමයි වෙනස් වෙන්නේ. the way of delivery. අන්න ඒ අලුත් ට්‍රෙන්ඩ් එක අලුත් ප්‍රවණතාවය ඉක්මනට ග්‍රහණය කරගන්නා සමාජයක් ආර්ථික ස්ථාවරත්වයත් එක්ක අනිත් සියලු ශේෂ්ත්‍ර වලින් ස්ථාවරත්වයට පත් වෙනවා. ඒ නිසා මේ කාර්යයට මගේ සුපැත්ම එකතු කරනවා. කොහොමත් හොඳම කන්ටෙන්ට් ඔබ ළඟ තියෙනවා. තවත් මේකට එකතු කරගන්නට ඕනේ. ඒ වගේම මගේ එක ඉල්ලීමක් තිබෙනවා. මේ විවිධ කාලවල තමන්ගේ හැකියාවෙන් මේ මාධ්‍ය ජාලයේ මෙතනට ගේන මහන්සි වුණ ඔබ හැමදෙනාම අර තමන්ගේ උපරිම ධාරිතාවයේ ආයතනයට එකතු කළොත් අපිට කොතරම් දුරක් යන්න පුළුවන්ද? කොතරම් නිර්මාණශීලීත්වයක් මෙතනට එකතු වෙනවද? ජනතාවගේ
ආදරය ලිංගතුකම ආකර්ෂණය කොතරම් ප්‍රමාණයකට මේ ITN එකට දිනා ගන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන්. ඔබට ඒක කළ හැකි. මගේ ඉල්ලීම තමයි මැතිවරයා හැටියට. ඔබ ජීවිතයේ මේ ආයතන ඇතුළතදී ඔබගේ හැකියාව දක්ෂතාවයේ උපරිමට පෙන්වපු අවස්ථා සියල්ල දැන් මේකට එකතු කරන්න. අන්න එතකොට ට්‍රෙන්ඩ් හදනවා වගේම ඒ ට්‍රෙන්ඩ් පවත්වාගෙන යන්නේ ට්‍රෙන්ඩ් එකේ ස්ටෑන්ඩඩ්ස් හදන ආයතනයේ බවට ඔබට පත් වෙන්නට පුළුවන්. බෙන්ම ස්තුතියි ඇමතුමනි. ඉතාම හොඳ කියවීමක් තියෙනවා ITN මාධ්‍යජාලය පිළිබඳව. ඔබ අප ට්‍රෙන්ඩ් හදනවා සමහර වෙලාවට ඒව පාවිච්චි කරන්නේ පෞද්ගලික මාධ්‍යයන්. හැබැයි අපි අද හදන ට්‍රෙන්ඩ් එක අපිම රැකගමු. අපිම මේ ට්‍රෙන්ඩ් එක රටේ ජනතාව අතර මහ දැවැන්ත වෙනසක් ඇති කරන දෙයක් බවට පත් කරමු. මරිලා. Yes, we invite you to pay your attention as this video will give you a broader and a deep understanding on how you can use the next few steps on how to subscribe and how to get onto this brilliant platform that we have launched today, ITN Max. So we invite you to pay attention to the screen. Entertainment is evolving. Not just what we watch, but how we watch it. The new home for powerful stories, iconic performances, and content that speaks to who we are. No limits, no schedules. Experience entertainment redefined. ITN Max. Subscribe and be part of the beginning. එමනම් අපි දැන් සූදානම් වෙන්නේ හද දවසේ අපේ මේ කෙටි උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන්න. ඊට මත්තින් පැමිණ සිටින පිරිස විශේෂයෙන්ම අද දවසේ ඉතාමත්ම වැඩ රාජකාරී බොහෝමයක් මැද්දේ අමාත්‍යතුමන් නියෝජ්‍ය අමාත්‍යතුමිය වගේම අපේ අනිකුත් පිරිස ULC ආයතනයේ නියෝජනය කරන පිරිස මේ සියලු දෙනෙක් සම්බන්ධ වුණා. ඔබ සියලු දෙනාට තුති පිදීම වෙනුවෙන් මේ ආරාධනය ස්වාධීන උපහිනි මාධ්‍යජාලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු සංජීව නෝනිස් මහතාණෙනි ඔබතුමන්ටයි. To propose a vote of thanks, we respectfully invite DGM for Engineering, Mr. Sanjeev Nonis, to address the gathering. සියලු දෙනාගේම අවසරයි. පවතින වගකීම් හා රාජකාරී මැද්දේ මේ අවස්ථාවට පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයසේකර මැතිතුමා ඔබට අපගේ හෘදයාංගම ගෞරවය පුද කරනවා මේ අවස්ථාවට සහභාගී පිළිබඳව. ඒ වගේම මේ අවසරට සහභාගී වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය කෞශාල ආරාරත්න මැතිතුමියටත් අපගේ අප වෙත දක්වන සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුරනමනවා. වගේම ස්වාධීන රූපවාහිනී සභාපතිතුමා ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුමා සහ ඇතුළු අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාටමත් අපිට දක්වන ලබා දෙන ධෛර්යය හා උපදෙස් වෙනුවෙන් අපි අවංක ස්තුතිය පුදනවන මේ අවස්ථාවේදී. ඒ වගේම අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ULC බ්‍රෝඩ්කාස්ටිං ආයතනයේ දර්ශන සමරක්‍රම මැතිතුමනි සහ විශේෂම කියන්න ඕන ඔබතුමාත් කිව්වා මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා නිදි වර්ජිතව මේ වැඩේ කටයුතු කරන චින්තක විජේතුංග මහතාටත් අපි මේ අවස්ථාවේ ස්තුති පුරවන සහ ඔබගේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සහ මෙතන පැමිණි සියලුම සම්භාවී අමුත්තන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුරනමනවා. විශේෂයෙන්ම කියන්න ඕන තව එකක් තියෙනවා මේ OTT වේදිකාවේ පසුම මේ කටයුතු කරන ප්‍රධාන පිලස් කීපයක් තියෙනවා. ඒකල තමයි මම කියන අර කියපු ටීම් එක ප්‍රියන්ත ගොඩකන්ද මහත්තයා, හරේන්ද්‍ර ලියනකමගේ මහත්මයා, ඩීඩි නිශාන්ත මහත්මයා, ඒ වගේම චින්තක විජේතුංග ULC බ්‍රෝඩ්කාස්ටිං වෙනුවෙන් ජීවනී මෙත්සිලාමිය මේ සියලු දෙනාගෙම මේ පිටිපස මේ කාර්යය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඇතුළු මේ සියලුම දායකත්වය දක්ව සියලු දෙනාට මේ උත්සවය මේ ආකාරයෙන්
උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට නන් අයුරින් උපකාර කරපු ප්‍රොඩක්ෂන් එකේ සියතු මේ අවශ්‍ය කටයුතු සියලු දේ පැත්තෙන්ම කරපු සියලු දෙනාටම ITN Maxi ස්තුතිය. අපේ ස්තුතිය ස්වාධීන උපහින මාධ්‍යජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු සංජීවන උනිස් මැතිතුමනි ඔබතුමන්ට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් පැමිණ සිටි පිරිස වෙනුවෙන් මිනර්තනයත් සමගින් අපි මේ කෙටි උත්සවයේ නිමාව සනිටුහන් කරනවා. ITN Max.